ආදරණීය දවසක් ඔයාලා හැමෝටම. අද ආදරණීය කතාවක් තුලින් යකඩ හීන. අනේ අම්මේ මල්ලි කෑ ගහගෙන ආවා කුස්සියට. මොකද පුතා අම්මා හිටියේ එළවලු කපමින්. තාත්තට කියන්නකෝ මට බයික් එකේ යන්න දෙන්න කියලා. මට ලයිසනුත් තියෙනවනේ. මල්ලි කිව්වේ මූණ පැත්තකට හරවලා බලමින්. ඔයා පාරේ වේගෙන් යනවා කියලා තාත්තට අර විල්සන් අංකල් කියලා තිබුණා. තාත්තා මුලින්ම කීවා නේද බයික් එකට වැඩි ඔයාව වටිනවා කියලා. අම්මා කිව්වේ තරවටු හඬකින්. අනේ අම්මා මං ප්‍රොමිස් වෙනවා ආයේ වේගෙන් යන්නේ නෑ කියලා. ඇත්තමයි. මල්ලිගේ මුණ මැලවී තිබුණා. ඔහුගේ ඇස්වල තිබුණේ බොහෝ ලෙස ආසාවෙන් සිටි යමක් නැති වී ගිය විට ඇති පෙනුමක්. මම වැඩ නිමවී නිවසට එන විට මේ සංවාදයේ කනට වැටුණේ. මගේ එකම විනෝදාංශය වන්නේ මගේ උතුම් සොහොයුරාව අවුස්සා ගැනීමයි. මූට බයික් එක දෙන්න එපා අම්මේ. පුදුම වේගෙන් යන්නේ. මමත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. අනේ මේ තමුසෙ දන්න මගුලක් නෑ අක්කේ. කට වහන් ඉන්නවා. අනේ අම්මේ තාත්තට කියන්නකෝ. මල්ලි කන් කෙඳිරි ගාන්නේ ගත්තා එහෙම කියමින්. හරි අදට බයික් එක දෙනවා. හැබැයි වේගෙන් ගිහින් අහුනොත් ආයෙ දෙන්නේ නෑ බයික් එක. තේරුණාද? අම්මා කිව්වේ දබර ඇඟිල්ල දිගු කරමින් තරවටු හඬකින්. අනේ මගේ හොඳ අම්මා ආදරෙයි මං. මේ අක්කේ මේ යතුරු දුන්නා. බලා ගන්නවා. මල්ලි මගේ පැත්තට හැරිලා දෙවත් දික් කරමින් කියෙව්වා. අනේ අනේ අම්මා මේ බලන්නකෝ. මූ මගේ ඔළුවට ගැහුවා. අනේ බූරුවා හිටපන් උඹට මම. මගේ මල්ලිගේ සුපුරුදු රණ්ඩුව පටන් ගත්තා. අල්ලයි මගේ නැට්ට. එහෙම කියමින් මල්ලි සාලේ පැත්තට දිව්වා. මම ගියේ මහන්සිය නිසා වොෂ් එකක් දාගන්න. දෙයියනේ මෙන්න ෂැම්පු ඉවර වෙලා. මට දැනුනේ රජමාලිගාවට ගිහින් රජතුමෙක් මුණ ගැහෙනවා වගේ හැඟීමක්. දැන් ඉතින් උතුමාණන්ව කඩේ යවා ගන්න වඳින්න එපැයි. මල්ලි චූටි මල්ලි අනේ බූරුවෝ රිලවෝ වඳුරෝ මම කෑමොර දෙන්න ගත්තේ කලින් රණ්ඩුව අමතක වෙලා වගේ. මොකදෝයි ටීවී එකේ මැච් එකක් බලමින් හිටි මල්ලි පැමිණියේ මූණ දෙක කරන්. එහෙම කතා කෙරුවාමද ඇහෙන්නේ තමුසෙට. අනේ මගේ ෂැම්පෝ එක ඉවරයි. එකක් අරන් ඇවිත් දෙන්නකෝ. මම අහිංසක විදියට එහෙම කිව්වේ නැත්නම් මල්ලිගෙන් වැඩක් ගන්න බැරි බව දන්න නිසායි. මැච් එකවත් බලන්න නෑ අප්පා මේ මොංගලී එක්ක. අයියෝ අක්කේ තමුසෙගේ වැඩේ හැමදාම මට වද දෙන එකනේ අප්පා. කෝ දෙනව සල්ලි? මං කඩේට ගිහින් අරන් එන්න. මල්ලි තරහෙන් අතපය විසි කරමින් කියෙව්වා. හරි බැරි නම් ඉතින් කමක් නෑ. හැබැයි පැකේජ් එක දාගන්න මගෙන් ආධාර නෑ ඕන්න. මමත් මල්ලිගේ දුර්වල තැනක් බලලා පහර දුන්නා. අනේ මං විහිළුවක්නේ කරේ. කෝ දෙන්නකො මගේ සුදුම සුදු අක්කි. ඒ පාර මල්ලි මාව බදාගෙන එහෙම කිව්වා. ඇති ඔය බටර් ගෑවා. අනික මම බටර් කන්න ආස නෑ. මම මල්ලිව එහාට තල්ලු කරේ හිනහෙමින්. ඉතුරු සල්ලි වලට මම පැටිස් එකක් කනවා. සල්ලි අතට ගන්න ගමන් මල්ලි කියෙව්වා. කනවා ඉතින් මලවදේ. අනේ මේ ඇමරිකාවට එහෙම යන්න එපා හොඳද ෂැම්පු ගේන්න. මොකද මට ෂැම්පු එක අද නාන්න ඕන. තමුසෙට බයික් එක හම්බුනාම කොහේ නවතිනවද දන්නේ නෑනේ. මම තරවටු හඬෙන් කිව්වා. හරි මලවාතේ මං එන්නම්. තමුසෙ නම් මහ හෝන්තු සමයමක්. මල්ලි මට ඇද කරමින් කියෙව්වා. මොකද්ද ළමයිනේ ඔය ඇහෙන සද්දේ? ඉවරයක් නෑ දෙන්නගේ රණ්ඩුව පටන් ගත්තම. පුතා කඩේ ගිහින් ඉක්මනට පරිස්සමට එන්න. බයික් එකේ වේගෙන් යන්න එපා හරිද? මට තැනින් ආරංචි එනවා වේගෙ වැඩි ඔයා යනවා කියලා. අහුවෙන්න එපා ඔන්න මට. අම්මා තරවටුවක් කරා මල්ලිට. අම්මෝ කවුද අම්මේ ඔයාට කිව්වේ මේ අහිංසක මම වේගෙන් යනවා කියලා? ඔය කේලංකාරයෝ ඊරිසියාවට කියන කතා ඕවා.
මම ෂූටි රෝස මලක් වගේ අහිංසක ළමයෙක්නේ. මල්ලි අහිංසක මූණක් මවාගෙන කියද්දී අම්මටයි මටයි දෙන්නටම හිනා. මේ ඉතින් අපේ ගෙදර දිනපතා කෙරෙන සංවාද. මගේ වැඩේ ඉතින් මගේ බෝරු පැටියට හැම වෙලේම වද දෙන එක. මල්ලිට ඉතින් බයික් එක හම්බ වෙනවා කියද්දී මල්ලිගේ ඉහේ මල් පිපෙනවා වගේ තමයි කියලා අම්මයි මායි දෙන්නම දන්නවා. අනේ මල්ලි සුදු පැට්ටෝ මාව හෙට හන්දියට ගිහින් දානවද? හෙට උදෙන්ම මට යන්න ඕන හින්දා මම මල්ලිට බටර් පාරක් ගෑවා. හරි හරි බං ගෙනිහින් දාන්නම්. හැබැයි මට ඔවට කන්න අරන් දෙනවා හරිද? මල්ලි ඇද කරමින් කිව්වා. හරි හරි වදේ මම තමුසේ ඉල්ලපු දෙයක් අරන් නොදී ඉඳලා තියෙනවද? ඒ වුණාට මල්ලි මමත් කියන්නමයි හිටියේ. අනේ හිමින් යන්න හොඳද බයික් එකේ යනකොට මම කිව්වේ මල්ලිගේ හිස අත ගාමින්. අයියෝ අක්කේ තමුසෙත් පටන් ගත්තනේ දැන් අම්මා වගේ. මල්ලි මගේ අත හපන ගමන් එහෙම කිව්වා. අම්මා වගේ තමයි බූරුව මාත්. අක්කා කියන්නෙත් අම්මා තමයි ලොව. කිරි එරෙන්න පිංමදි වුණ අතරමඟ. මම තාලෙට කිව්වා. අතරමඟ නෙවෙයි යෝයි සසරමඟ. මල්ලි හයියෙන් hina වෙවි කිව්වේ මට ඇද කරමින්. හා කමන් නෑ මොකක් හරි. උඹ හෙමින් ඵලයන්කෝ. වේගෙන් ගිහින් අහු වුණොත් රැට ගැලවීමක් නෑ තමුසෙට තාත්තගෙන්. මම තරවටු හඬින් කිව්වා. අක්කේ ඒ පාර මල්ලි කතා කරේ වෙනස්ම හඬකින්. ඇයි? ඒ පාර මොකද? මමත් අවධානය දුන්න මල්ලිට. මේ මං හෙට තමුසෙව ගන්න ඔෆිස් එකට එන්නම් හාද? මේ ඕනි නම් මං උණු වඩේමලකුත් අරන් දෙන්නම්. මල්ලි කිව්වේ හඬ බාල කරමින්. මොකක්? මේ මාව ගන්න තමුසේනවද? මේ අපේ ඔෆිස් එකට? දෙයියනේ ඉර බටහිරින් පායයි වගේ. හන්දියට දම්මුවා ගන්නෙත් බොහොම අමාරුවෙන්. එහෙම කියන මිනිස්සයා මාව ගන්න ඔෆිස් එකට මෙනවලු මෙන්න. මට පොද්දුම හිතුණ මල්ලිගේ කතාවට. ඔව් අනේ ඔය තේරුණේ ඔය ගොම්මලේට කෑ ගහන්න එපා ඉතින්. තමුසේ අම්මට කියනවා හෙට තමුසෙට රෑ වෙනවා වැඩ ඉවර වෙන්න මාව එවන්න කියලා තමුසෙව එක්ක යන්න. මල්ලි වටපිට බලමින් රහස් හඬකින් කිව්වා. ඒ මොකද? මගේ නෑනවත් බලන්න යනවද තමුසේ හෙට? මම කුතුහලයෙන් වගේ ඇහුවා. ඔව් ඉතින් නැත්තම් මම මොකටද තමුසෙව ගන්න එන්නේ? පැණි බේරෙන මනමාල හිනාවක් දාමින් මල්ලි එක දිගට කියාගෙන ගියා. මොකද්ද කියන්නේ? දැන් මං වටින් නැද්දේ කියන්නේ? අම්මේ මෙන්න මේ මල්ලිට කෙල්ලෙක්. මම ශබ්දය වැඩි කරලා කියන් ගියේ මල්ලි දිහා සමච්චලයට බලමින්. අනේ නෑ මගේ සුදු අක්කිපන. ඔයාට තමයි මං වැඩිපුරම ආදරේ කරන්නේ. මගේ කටකාර, දඟකාර, හැඩකාර අක්කනේ ඔයා. අනේ වෙන්න මසිනා පව් දෙයනේ. මොනා කරන්නද ඉතින් උගේ කරුම කාලේ තමයි ඉතින්. මේ එහෙනම් හරිනේ. මං එනවා එහෙනම් ඔන්න. මේ අක්කේ ඒක නෙවෙයි. ඒ කෙල්ල එහෙන ලස්සනයි යෝයි. බෝනිකියක් වගේ. මල්ලි හුඟා ආදරණීය හඬින් අවසාන ටික කියවන් ගියා. බලන්න එපැයි මෙයාගේ මනමාල හිනාව. හා එනවකෝ එහෙනම් මම අම්මට කියන්නම්. හැබැයි පරිස්සමට මම කිව්වේ මල්ලිගේ කොණ්ඩේ අවුල් කරමින්. ආදරේ සුදු අක්කේ. එහෙනම් මම අම්මට කියනවා ඔන්න අක්කා එන්න කීවා කියලා. එහෙම කියමින් මල්ලි කුස්සිය පැත්තට දිව්වා. අම්මේ මොකද පුතා බෙරිහන් දෙන්නේ? අම්මා කරමින් හිටි වැඩේ නතර කරලා එහෙම ඇහුවා. අක්කා හෙට හවසට එයාව ගන්න ඔෆිස් එකට එන්න කිව්වා. දැන් මට ලයිසනුත් තියෙන එකේ මම යන්නම් අම්මා. අක්කා පවුනේ. රෑ වෙලා බස්සල එද්දි තනියම ඕකි බයේ අඬයි. හෙට එයාට රෑ වෙනකන් වැඩලු. මල්ලි කියවන හඬ මට ඇහෙද්දි මට තනියම hina ගියා. චූටි පුතා ඔයා මෙච්චර ආදරේද ඉතින් අක්කට? එක තැන ඉද්දි දෙන්නගේ වැඩේ මරා ගන්නවා. හා ගියාට කමක් නෑ චූටි. හැබැයි පරිස්සමට හිමින් යන්න ඕන. තේරුණා නේද? අම්මා කියවනවා මට ඇහුනම මගේ ඇස්වලට කඳුලක් ආවා යන්තමට.
අම්මගේ තාත්තගේ මගේ අපි තුන්දෙනාගේම පණ ටික තමයි මල්ලි. අපි කොච්චර රණ්ඩු වුණත් අපි දෙන්නම අපි දෙන්නට හුඟක් ආදරය කරා. අක්කා කොහෙද ඉන්නේ? මං තමුසෙව ගන්න ඔෆිස් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මල්ලිගේ නව මැසේජ් එක දකිද්දී මම හිටියේ ඔෆිස් එකේ ලොකු වැඩකට හිර වෙලා. මම ඕෆ් වෙන්න තව විනාඩි 5ක් විතර යනවා. මම මල්ලිට කෙටි පණිවිඩයක් දාලා ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා. හරි අක්කේ, එහෙනම් මම මේ ළඟ යාළුවෙක් ඉන්නවා. ඌට පොඩි පණිවිඩයක් කියලා ටක් ගාලා එන්නම්. තමුස එළියට ඇවිත් මට ගන්නවා. මල්ලි එහෙම එවලා තිබුණා. මම වැඩ ඉක්මන් කරේ ඉක්මනින් ඕෆ් වෙන්න හිතාගෙන. තවත් ටිකකින් ආයෙත් මගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තා. හෙලෝ, මොකද්ද මල්ලි? මම එනකන් ඉන්නකො ටිකක්. මම කෝල් එක ආන්සර් කරපු ගමන් දිගටම කියාගෙනම ගියා. හෙලෝ මිස් මේ ෆෝන් එකේ අයිතිකාර කෙනා මේ දැන් ඇක්සිඩන්ට් වුණා. මට ඇහුනේ එච්චරයි. මගේ මුළු ඇඟ පුරාම හීන්හිරියක් වැටෙනවා දැනෙන්නේ මුළු ගතම වෙවුලා ගියේ සාංසාරිකව පුරාගෙන එන සොයුරු පෙමට කකියන ලේබිඳු නිසාම විය යුතුයි. අනේ මල්ලි, වටපිටාව අඳුරු වෙලා යද්දී මගේ කටහඬින් මුළු ඔෆිස් එකම හෙල්ලිලා ගියා. වටපිට අඳුරු වෙලා දණහිස් පණ නැති වෙද්දී මාව ඇදගෙන වැටුණා වගේ මතකයි. මට සිහිය එද්දි මම හිටියේ රෝහලේ. මාව ඔෆිස් එකේ කීප දෙනෙක් එකතු වෙලා රෝහලට රැගෙන විත් තිබුණා. මම ඉක්මනින්ම නැගිටලා මල්ලිව බලන්න ඕන කියලා කියද්දී මගේ යාළුවන් මාව වත්තන් කරගෙන අඳුරු කාමරයකට එක්ක ගියා. මම යන විටත් මල්ලිගේ ලේ තැවරුණු සිරුර සුදු රෙද්දකින් වහලා තිබුණා. මට කෑ ගහලා අඬන්න ඕන වුණත් මට අඬා ගන්නවත් හයියක් ඉතිරි වෙලා තිබුණේ නෑ. ඔළුව තමයි වැදිලා තියෙන්නේ කොල්ලගේ. ටිපර් එකකනේ වැදිලා තියෙන්නේ. එතන හිටිය අය කිව්ව විදියට නම් හුඟක් හයියෙන් ගිහින් තියනවා බයිසිකලේ. පොඩි ළමයිනේ තවම. බයිසිකල් අතට ගත්තම වේගේ තේරුමක් නෑ, ඔහේ යනවා. එතන හිටිය කවුද තවත් කාටද කියනවා මට ඇහුණා. අනේ දෙයියනේ, අපි කොච්චර මේ කොල්ලට කියලා ඇතිද හයියෙන් යන්න එපා කියලා. ඇයි මගේ රත්තරන් මල්ලි අපි කියන දේ ඇහුවේ නැත්තේ? මගේ හිත කෑ ගැහුවට මගේ කටින් එක වචනයක්වත් පිට වුණේ නෑ. මගේ ඇස් වලින් නොනවත්වාම කඳුළු ගැලුවට මට කතා කරන්නවත් හයියක් ඉතිරි වෙලා තිබුණේ නෑ. ලස්සන සූට් එකකින් මල්ලිව සරසවලා තිබුණා. මල්ලිගේ ඔළුව බොහොම අමාරුවෙන් තමයි රෙද්දකිනුත් කොටසක් වහලා සකසලා තිබුණේ. අනේ මල්ලි, මං ආයේ කාටද මල්ලි කියන්නේ? මම ආයේ කාත් එක්කද රණ්ඩු කරන්නේ? මං කීව නේද ඔයාට හිමින් යන්න කියලා. අක්කා කීව එක අමතක වුණාද? මං මල්ලිගේ ඔළුව අත ගගා කියෙව්වා. කොළු වයසට ලස්සනට හැඩ කරලා තිබ්බේ කොණ්ඩේ වෙනදා අල්ලන්නවත් නොදෙන මල්ලි අද නිශ්ශබ්ද වෙලා හිටියා. ඔයාට ඕනේ කිව්ව නේද ඔයාගේ සුරංගනාවෙන් මට පෙන්නන්න. නැගිටින්නකෝ. අර බලන්න, එයා අතන ඇවිත් අඬ ඉන්න හැටි. අනේ මල්ලි, කවුද මට ආයේ ඉන්නේ? මට දරාගන්න බැරි වේදනාව විලාපයකින් පිට වුණා. මල ගෙදර ආව මල්ලිගේ සුරංගනාවේ බෝනික්කියක් වගේ මුල්ලකට වෙලා අඬා වැටමින් ඔහේ බලාගෙන හිටියා. මල්ලිව බලන්න ආව මල්ලිගේ යාළුවෝ, ඉස්කෝලේ යාළුවෝ, ගුරුවරු, ගමේ යාළුවෝ, නෑදෑයෝ හැමෝම එකතු වෙලා මල්ලිව කර මත තියාගෙන අරන් ගියා. ඒ ගිය හැමෝම ආපහු ආවා. ඒත් මල්ලි එහෙ නතර වුණා. ආව හැමෝම යන්න ගියා. මල්ලිගේ මතක අපේ හිත්වල ගුලි වෙද්දී ඒ මතක එක්ක අම්මත් මමත් තාත්තත් ජීවත් වුණා. මොන දෙයකටවත් නතර නොවන කාලේ ගෙවි ගොස් වසර 3කුත් ගත වෙලා තිබුණා. මල්ලිගේ කාමරයේ තිබුණ ෆොටෝ එක දිහා බලන් අම්මා රෙදි පොටින් ඇස් පිහිනවා. මං කාමරයට යද්දී අන්තමට දැක්කා. මල්ලි ගැනම සිතමින් කාලය ගත කරන අම්මගේ ශරීරය ඇදී ගොස් කෙසඟ වී තිබුණා. තාත්තා මේ මුළු කාලය පුරාම දවසකට වචනයකට දෙකකට වඩා කතා කරේ නෑ.
මල්ලි ආස කෑමක් අපේ ගෙදර ලිපේ ඉදුනේ නෑ මේ මුළු කාලය පුරාවටම. බයික් එකක තරුණ ළමයෙක් යනවා දකින හැම වෙලාවකම මගේ දන හිස් පණ නැති වෙනවා වගේ මට දැනුණා. පුතේ හෙමින් යන්න. පවුලේ මිනිස්සුන්ට දුකක් දෙන්න එපා. මල්ලිගේ යාළුවෙක්ට අම්මා කියනවා. කාමරේ ඇඳේ දිගා වෙලා සිවිලම දිහා බලන් හිටියේ මට ඇහුණා. අක්කේ තමුසෙනම් මල වාතයක් ඕයි. ඒත් එක්කම මල්ලිගේ කටහඬින් මට ඒ සද්දේ ඇහුණා. ඇත්තටම මිනිස්සුන්ට අමාරු කාව හරි නැතුව ජීවත් වෙන එක නෙවෙයි. ඒ කෙනා එක්ක බැඳුණු මතකයක ජීවත් වෙන එක තමයි අමාරුම දේ කියලා මට හිතුනේ ඇස් වලින් කඳුලක් ගලාගෙන යද්දී. තරුණ වයසට තරුණ ඔයාලගේ හිතවලට දැනෙන යකඩ හීන නිසා තමන්ගේ පවුල්වල මිනිස්සුන්ව මුළු ජීවිත කාලෙම දුකක දාන්න එපා මල්ලි කියලා කෑ ගහලා මේ ලෝකේ ඉන්න හැම මල්ලි කෙනෙකුටම කියන්න පොළවන් නම් කියලා මට හිතෙද්දී මම කරේ කොට්ටේ බදාගෙන ඉකි ගහපු එක විතරයි.